ඔයාලා කවදා හරි හිතලා තියෙනවද ඔයාට හෙවණැල්ල වගේ ඉන්න ඔයාව ආරක්ෂා කරන කෙනෙක්ම ඔයාව හිරකරුවෙක් කළොත් මොකද වෙන්නේ කියලා. ඒක හරියට ආදරයයි වෛරයයි අතර තියෙන හීන නූල් පොටක් වගේ. අද මම ඔයාලට කියන්න යන්නේ 2025 රිලීස් වුණ මිස්ට්‍රි ත්‍රිලර් ගණයට අයත් IMDb 7.8ක අගයක් ගත්ත සුපිරි මලයාලම් මූවී එකක් ගැන. ඔයාලට සුපුරුදු පරිදිම මේ චිත්‍රපටියත් හදලා තියෙන්නේ මලයාලම් සිනමාවේ තියෙන ලස්සන කඳුකර පරිසරයක. මේක නිකන් චිත්‍රපටියක් නෙමෙයි. මේක මනුෂ්‍ය මනසයි සතුන්ගේ සහජ දැනීමයි අතර සිද්ධ වෙන භයානක ගනුදෙනුවක්. කතාවේ නම එකෝ. ලෑස්ති වෙන්න. අද අපි යන්නේ අතිශය අභිරහස් පිරුණු කාට්ටු කුණු වල තියෙන මීදුමින් මෙහුණු ඒ භයානක කඳුකරයට. ආයිබෝවන් හැමෝටම. ඔයාලා මේ එකතු වෙන්නේ අරුමේ channel එකේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. අද මම අරන් ආවේ කිෂ්කන්ද කාන්දම් හදපු කණ්ඩායමෙන්ම ආපු ඇනිමල් ට්‍රයිලොජි එක. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ බල්ලෝ. ඔව් ඔයාලට ඒක හරියට ඇහුණා. බල්ලෝ කියන්නේ වසර 10 ගණනක ඉඳන් මිනිසුන්ගේ හොඳම යාළුවෝ වගේම ආරක්ෂකයෝ කියලා අපි දන්නවා. හැබැයි මේ කතාවේදී බල්ලෝ කියන්නේ ආරක්ෂකයෝ විතරක් නෙවෙයි. ඒ අය සර්වයිලන්ස් සිස්ටම් එකක්. ඒ කියන්නේ ස්පියා ගන්න නැති ඔත්තුකාරයෝ පිරිසක් විදිහට ඉන්නවා කියලා තේරෙනවා. කතාව පටන් ගන්න කේරළ කර්ණාටක සීමාවේ තියෙන හුදකලා කඳුමුදුරක තියෙන වත්තක් මැද තියෙන පාළු ගෙදරක. එහෙ ඉන්නවා චෙට්ටතිය කියලා වයසක කාන්තාවක්. එයාගේ උදව්වට ඉන්නේ පියුස් කියන තරුණයා. හැබැයි මේ හැමෝම හොයන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි අවුරුදු 5කට කලින් අතුරුදහන් වුණු ලෝක ප්‍රකට සුනක අභිජනනය කරන්නෙක් වගේම දරුණු අපරාධකාරයෙක් වෙන කුරියාචන්. කොමේ කුරියාචන් ඇත්තට මෙයා මැරිලාද නැත්නම් හැංගිලාද? මේ වගේ මූවිස් ආව ගමන් බලන්න අරුමේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. කතාව පටන් ගන්නකොට මේ වත්තට අමුතු මිනිස්සු වෙන්න පටන් ගන්නවා. එක්කෙනෙක් තමයි මෝහන් පොතාන් කියන්නේ. ලැබුම් හලක ඉඳන් මේ මෝහන් පොතාන් අප්පුට්ටි කියන මිනිස්සයාගේ වාහනේ කාට්ටු කුණු කඳුකරයට එනවා. එයා කියන්නේ එයා කුරියාචන්ගේ පරණ යාළුවෙක් කියලා. එයා ලස්සන හස්කි බල්ලෙක්වත් අරගෙන එනවා කුරියාචන්ගේ බල්ලන්ව එයාගේ පැත්තට නම්ම ගන්න. ඔයාලා දන්නවද මේ වත්තේ ඉන්න බල්ලෝ සාමාන්‍ය සත්තු නෙවෙයි. ඒ අය හරිම බුද්ධිමත් සහ කිසිම පිට කෙනෙක්ට කීකරු වෙන්නේ නැහැ. ඒ වගේම දරුණුයි. ඒ හින්දාම පිට කිසිම කෙනෙක්ට මේ වත්තට ඇතුල් වෙන්න ලේසි නැහැ. මේ සිද්ධියට පස්සේ ආයෙ කතාව පටන් ගන්නේ මාස 8කට පස්සේ කාලයක. අසනීප වෙලා ඉන්න චෙට්ටතියට බිරේත් කරන්න දොස්තර කෙනෙක් එක්කන් එන පියුස්ස පෙනෙන දර්ශනයක් තමයි තියෙන්නේ. මෙතනදී තමයි අපිට මුලින්ම චෙට්ටතියයි පියුස්සයි බලා ගන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ දවසක පියුස් ගෙදරට අවශ්‍ය කලමනාක් ගෙන නගරයට ආව අතරතුර පාප්පච්චන් කියන කෙනා නේවි ඔෆිසර් කෙනෙක් කියලා හඳුන්වා දෙන තවත් පුද්ගලයෙක් එක්කගෙන එනවා පියුස්ව හම්බ වෙන්න. මේ නේවි එකේ මිනිස්සයා කියනවා කුරියාජන් මිලිටරි එකටත් බල්ලු සපයපු කෙනෙක්. එයා ඉන්න තැනක් කිව්වොත් ලොකු තෑග්ගක් දෙනවා කියලා. මේකට පියුස් එකඟ වෙලා එයා දන්න විස්තර අර මිනිස්සයාට කියලා සල්ලි ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා පියුස් ආයේ කන්ද මුදුනට යනකොට නන්නා දුන්නන මිනිස්සෙක් කන්ද පහළ ඉඳන් එනවා. මේ මිනිස්සයා පියුස් දැකලා දුවනවා. මේක දැකපු පියුස් හොඳටම බය වෙනවා. චෙට්ටතියට කරදරයක් කරලා අර මිනිස්සයා පැනලා යනවා කියලා තමයි පියුස් බය වෙන්නේ. ඉතින් පියුස් අරගෙන ආව බඩු මුට්ටු ටික සේරම බිම දාලා දුවනවා චෙට්ටතිය හොඳින්ද කියලා බලන්න. පියුස් යනකොට චෙට්ටතිය හොඳින් ඉන්නවා වගේම චෙට්ටතිය ළඟ ඉන්න එක බැල්ලියෙක් පැටව දාපු දර්ශනයක් තමයි පෙන්වන්නේ. ඔය අතරතුර අර නේවි එකෙන් ආව මිනිස්සයා පාප්පච්චන් කියන කෙනා එක්ක කුරියාචන් ගැන කතා කර වාහනයක පල්ලම බැහැගෙන යනවා. හැබැයි එකපාරටම අර වාහනේ බ්‍රේක් නැති වෙනවා. අර නේවි එකේ මිනිස්සයා බොහොම අමාරුවෙන් කැලේ පැත්තට වාහනේ අරගෙන ගහ කහප්පලා වාහනේ නවත්තගෙන පල්ලමට වැටෙන එකෙන් 99න් බේරෙනවා. ඉතින් මේ හැමෝම තමන්ගේ දිව් පරදూరు තියලා කුරියාචන් පස්සේ පන්නනවා. මෙතන ඉඳන් තමයි අපිට කතාවේ අතීතය ගැන දැනගන්න වෙන්නේ. දවසක් චෙට්ටතිගේ ලොකු පුතා එනවා චෙට්ටති ඉන්න ගෙදර සහ ඉඩම ගැන තීරණයක් අරන් දරුවන්ට දෙන්න කියන්නේ. හැබැයි චෙට්ටති මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ලොකු පුතා යනවා. ඊට පස්සේ එදාරා චෙට්ටති තමන්ගේ අතීත කතාව පියුස්ට කියන්න පටන් ගන්න. දැන් තමයි කතාවේ ඇත්තම ගැඹුර පටන් ගන්න. අපිට චෙට්ටතිගේ අතීතය පෙන්වලා දෙනවා. දෙවනි ලෝක යුද්ධ කාලේ චෙට්ටති හිටියේ මැලේසියා. එයාගේ නම සෝයි. එයාගේ මහත්තයා යෝෂියා හරිම දක්ෂ බල්ලෝ පුහුණු කරන කෙනෙක්. යෝෂියා ගාව ඉන්නවා කලවම් නොවුණු මැලේසියානු බල්ලෝ වර්ගයක්. කුරියාචන් සහ මෝහන් පොතාන් එන්නේ යෝෂියාගෙන් මේ බල්ලෝ වර්ගය මිලදී ගන්න. මේ බල්ලෝ දරුණුයි. ඒ වගේම තමන්ගේ ස්වාමියාට ඉතාම කීකරුයි. ඉතින් කුරියාචන් සහ මෝහන් පොතාන් එක රැයක් යෝෂියාගේ ගෙදර ඉන්නවා. පහුවදා මේ දෙන්න පිටත් වෙනකොට යෝෂියත් එයාලත් එක්ක පිටත් වෙනවා. එයාලා පිටත් වෙනකොට අපිට පෙන්වනවා අර බල්ලෝ ටික සෝයිව වට කරගෙන බොඩිගාඩ්ලා වගේ ඉන්න හැටි. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ කුරියාචන් සහ මෝහන් පතාන් එනවා සෝයිගේ ගෙදරට. හැබැයි යෝෂියා නැතුව. මේ දෙන්න ආවට සෝයිගේ ආරක්ෂක බල්ලෝ මෙයාලට ඇතුළට එන්න දෙන්නේ නැහැ. මේ දෙන්න ඇවිත් තියෙන යෝෂියා මරුණ කෙනේ පණිවිඩය ලබා දෙනවා. ඉතින් මෙයාලා එළියේ ඉඳන් කෑ ගහලා මේ පණිවිඩය සෝයිට ලබා දෙනවා. හැබැයි බල්ලෝ ටික සෝයිට එළියට එන්න දෙන්නේ නැහැ. මෝහන් පොතාන් කියනවා මෙතන බලන් ඉඳලා තීරුමක් නැහැ. ඒකින්ද අපි යමු කියලා. හැබැයි කුරියාචන් කැමති වෙන්නේ නැහැ. ඉතින් මෝහන් පොතාන් කුරියාචන්ව දාලා පිටත් වෙලා යනවා. එළියට යන්න හිතපු හින්දා ආරක්ෂක බල්ලෝ හපා කාලම සෝයි බොහොම අමාරුවෙන් මැරෙන්න වැටලා ඉන්නවා. කුරියාචන් සෝයිව දාලා යන්නේ නැහැ. දවස් දෙකක් එළිය වැස්සට වෙලා බලාගෙන ඉන්නවා බල්ලෝ අයින් වෙනකම්. බලාගෙන ඉඳලා බැරිම තැන කුරියාචන් තුවක්කුවක් අරගෙන අර ආරක්ෂක බල්ලෝ ඔක්කොම මරනවා. මරලා ඒ බල්ලන්ව වල දානවා.
ඊට පස්සේ කුරියාචන් සෝයි වරගෙන ඉන්දියාවට එනවා. ඊට පස්සේ දර්ශනයෙන් අපිට බලා ගන්න පුළුවන් වෙනවා පියුස් කැලේ ඇවිදිනකොට මෝහන් පුතාන් හම්බෙන සිද්ධිය. පියුස් ඇත්තටම කරන්නේ චිත්තතිට උදව් කරන ගමන් කුරියාචන්ව හොයන එක. පියුස් අහනවා මෝහන් පුතාන්ගෙන් එයාට කුරියාචන්ව හම්බුණාද කියලා. මෝහන් පුතාන් කියනවා මුළු කැලේම පීරුවත් එයාට කුරියාචන්ව හම්බුනේ නැහැ කියලා. ඔහොම කතා කර කර ඉන්නකොට මෝහන් පුතාන්ට එකපාර සද්දයක් ඇහෙනවා. එයා බයිනොකියුලර් එකත් අරගෙන කන්දායිනට යනවා මොකද්ද ඒ ඇහුණු සද්ද කියලා බලන්න. කන්දායිනට ගියපු ගමන්ම හැංගිලා පිටිපස්සෙන් හිටපු මැලේසියානු ආරක්ෂක බල්ලෝ දෙන්නෙක් මෝහන් පුතාන්ගේ ඇඟට පැනලා එයාව කන්දෙන් පහළට තල්ලු කරනවා. ඊට පස්සේ පියුස් දැනගන්නවා මේ බල්ලෝ පාලනය කරන කුරියාචන් මේ ළඟම ඉන්නවා කියලා. ඉතින් ওই සිද්ධියට කාලයකට පස්සේ දර්ශනයක් තමයි අපිට ඊළඟට බලා ගන්න වෙන්නේ. ඒකෙදි වෙන්නේ වත්තට දර කපන්න කියලා ආපු දෙන්නෙක් පියුස්ව අල්ල ගන්නවා. ඒ දෙන්නා කියනවා පියුස් කියන්නේ බොරු නමක්. මෝහන් පුතාන්ව කන්දෙන් පල්ලයට තල්ලු කරලා මැරුවේ පියුස් කියලා. ඊට පස්සේ මොකද උනේ? ඉතින් පියුස් එකඟ වෙනවා මේ දෙන්නව කුරියාචන් හැංගිලා ඉන්නවා කියන රහස් ගුහාවට එක්කන් යන්න. ඉතින් පියුස් ගෙදර යනවා කියලා චිත්තතිට කියලා අර දර කපන දෙන්න එක්ක කැලේට යනවා. යන අතරමඟදී පියුස් මේ දෙන්නට බොන්න කියලා අරක්කු දෙනවා. හැබැයි පියුස් බොන්නේ නැහැ. පියුස් මේ දෙන්නට බොන්න දීලා කැලේට යන ගිහින් ආයෙ එනකොට අර දර කපන දෙන්න මැරිලා වැටලා ඉන්නවා පෙන්නනවා. පියුස් මේ එක්කෙනෙක් වැදගෙන ගිහිල්ලා ගහක බඳින්න යනකොට අර දෙන්න නැගිටලා hina වෙන්න පටන් ගන්නවා. නැගිටලා කියනවා අපි දර කපන අය නෙවෙයි වෙස්සලාගත්ත පොලිස් නිලධාරීන් කියලා. තවත් ලොකු රහසක් එළියට එනවා. පියුස් කියන්නේ අහිංසක වැඩකාරයෙක් නෙවෙයි. එයා මාණික්කෙන් කියන කෙනා. එයා තමයි කුරියාචන්ගේ ළඟම ගෝලයා. හරියට කුරියාචන් හදව මිනිස් බල්ලෙක් වගේ. පියුස් පැනලා දුවනවා. හැබැයි දරුණු සටනකින් පස්සේ පියුස් එහෙම නැත්තම් මාණික්කෙන් අර පොලිස් නිලධාරීන් දෙන්නම දරුණු විදිහට මරා දානවා. මේ සිද්ධිය වෙන අතරේ අර නේවි නිලධාරියා පාප්පච්චන් කියන කෙනා එක්ක චිත්තතිව හම්බෙන්න එනවා. හැබැයි චිත්තතිය ආරක්ෂා කරන බල්ලෝ මේ දෙන්නට යන්න දෙන්නේ නැහැ. ටිකකින් චිත්තතිය ඇවිල්ලා විසිල් එකක් ගහපු ගමන් අර බල්ලෝ සේරම පැත්තකට වෙනවා. ඊට පස්සේ මේ නිලධාරියා චිත්තතිගෙන් අහනවා මෝහන් පුතාන් මෙහා ආවද කියලා. චිත්තතිය කියනවා ඔව් මෝහන් පුතාන් මාස කිහිපයකට කලින් ආවා හැබැයි ඊට පස්සේ ආව දැක්කේ නැහැ කියලා. මේ ගැන අහනකොට චිත්තතිට මතක් වෙනවා මෝහන් පුතාන් ආපු දවස ගැන. මෝහන් පුතාන් ඇවිල්ලා මුළු ගෙදරම අවුස්සලා හොයනවා කුරියාචන් ඉන්නවද කියලා. හැබැයි චිත්තතිය කියනවා කුරියාචන් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මෝහන් පුතාන් කියනවා කුරියාචන් කියලා කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි. අවුරුදු ගානකට කලින් යෝෂියා මරුණා කියලා කිව්වේ බොරුවට. ඇත්තටම කරේ ඔයාව ගේන්න ඕනේ ආසාවට යෝෂියාව බොරු චෝදනාවකට හිරේ දැම්ම කියලා. ඔයාව මාත් එක්ක බෙදා ගන්නත් එකක වුණා. හැබැයි පස්සේ පොරොන්දුව බොරු කරා. මේ කතාව එක්ක චිත්තතිය දැනගන්නවා කුරියාචන් එයාව ආරක්ෂා කරනවා කියලා බොරු කියලා ඇත්තටම කරන්න හිර කරගෙන ඉන්න එක කියලා. ඊට ටික වෙලාවකට පස්සේ කුරියාචන් එනවා. චිත්තතිය කියනවා මෝහන් පුතාන් ඇවිල්ලා ගියා කියලා. කුරියාචන් කියනවා මම දන්නවා. හැබැයි ආය අවුරුදු ගානකට මෝහන් පුතාන් අපිට කරදර කරන එකක් නැහැ. එයාව පොලිසියෙන් අල්ලන් ගිහින් හිරේ දැම්මා කියලා. ඊට පස්සේ චිත්තතිය අහනවා ඔයා යෝෂියාව බොරු චෝදනාවකට හිරේ දැම්මා වගේ දෙයක්ද කළේ කියලා. එතකොට තමයි කුරියාචන් දැනගන්නේ චිත්තතිය හැමදේම දන්නවා කියලා. ඊට පස්සේ කුරියාචන් කියනවා මං මේ දේවල් කළේ ඔයාව ආරක්ෂා කරන්න. කුරියාචන් බෑග් එකකුත් අරන් යන ගමන් කියනවා මං ටික දවසකට හැංගෙන්න ඈත කැලේ තියෙන ගල් ගුහාවකට යනවා කියලා. ඒ සිද්ධිය ඉවර වෙනවා. මේ අතරේ මේ නේවි නිලධාරියා කියනවා පියුස් කියන්නේ අත්උදව්වට ආව කෙනෙක් නෙවෙයි කියලා. එයා කුරියාචන් හදපු වඩපු මිනිස් බල්ලෙක් කියලා. චිත්තතියට කියනවා ආයෙ පියුස් ආවොත් වෙනසක් පෙන්වන්න නැතුව ඉන්න කියලා. ඒ නේවි නිලධාරියා එතනින් එහාට යනවා. දැන් තමයි කතාවේ සුපිරිම ට්විස්ට් එක එන්නේ. අවුරුදු 5ක් තිස්සේ කුරියාචන් අතුරුදහන් වෙලා හිටියේ ඇයි? පියුස් අර පොලිසිය දෙන්නව මරලා ගෙදර ගිහින් එනවා වගේ චිත්තතියගේ ගෙදරට එනවා. එනකොට පියුස් දකින්නවා කෑම අරන් යන්න පුළුවන් උණ බටයක් වැටලා තියෙනවා. චිත්තතිය ගලක් උඩට වෙලා ඈත කන්ද දිහා බලාගෙන ඉන්නවා. චිත්තතිය ළඟට යන පියුස් අහනවා මොනවද බලන්නේ කියලා. චිත්තතිය කියනවා ලස්සන දර්ශනයක් බලනවා කියලා. ඔය අතරේ චිත්තතිය කියනවා කුරියාචන් දුක් වුණා කියලා. නියම පක්ෂපාතී බල්ලෙක් හදාගන්න බැරි වුණ එකට. පියුස් අහනවා කුරියාචන්ට ඇත්තට මේක කරන්න බැරි වුණාද කියලා. චිත්තතිය කියනවා මම එහෙම තමයි හිතාගෙන හිටියේ. හැබැයි ඒ ඔයා ඇත්තටම කවුද කියන එක දැනගන්නකම් විතරයි කියලා. මේක අහපු ගමන් පියුස් චිත්තතියව මරන්න කියලා හිතාගෙන පීයක් ගන්න යනවා. හැබැයි යා එක දෙයක් අමතක කළා. ඒ චිත්තතියව ආරක්ෂා කරන බල්ලු රංචුව. පියුස් පීය ගන්න බෑග් එකට අත දාද්දිම මුළු බල්ලන් රංචුවම පියුස් වට කරගන්නවා. හැබැයි ඒ අය පියුස්ව හපා ගන්නේ නැහැ. ඒ අය කරන්නේ පියුස්ව වට කරගෙන ඉන්න එක විතරයි. ඒ කියන්නේ මොකද්ද? දැන් පියුස් උත්සාහ කළත් එතනින් හෙල්ලෙන්න බෑ. එයාටත් සිද්ධ වෙනවා කුරියාචන් වගේම බල්ලන්ගේ ආරක්ෂාව මත සදාකාලික හිරකාරයෙක් වෙන්න. පියුස්ට තේරෙනවා චිත්තතිය සේරම දැනගෙන වගේම මේ අවුරුදු 5 පුරාටම කුරියාචන්ගේ බල්ලන්ට කන්න දීලා ආදරේ දීලා ඒ අයගේ පක්ෂපාතීත්වය තමන්ගේ පැත්තට හරවාගෙන කියලා. දැන් ඒ බල්ලෝ අහන්නේ චිත්තතිය කියන දේ විතරයි. කුරියාචන්ව ආරක්ෂා කරන්න හිටව බල්ලෝ දැන් කුරියාචන්ව ඒ ගුහාව ඇතුළේ හිර කරලා ඉන්න මුරකාරයෝ වෙලා. චිත්තතිය හැමදාම බල්ලෝ අතේ අර උණ බටේට කෑම දාලා කුරියාචන්ට කෑම යවනවා. හැබැයි ඒ මැරෙන්නේ නැති වෙන්න විතරයි. කුරියාචන් හිතුවේ එයා චිත්තතියව හිර කරගෙන ඉන්නවා කියලා. හැබැයි අන්තිමේදී චිත්තතිය මුළු පද්ධතියම තමන්ගේ අතට අරගෙන. එක්කෝ කියන නමේ තේරුම එකම එක්කෙනා the one කියන එක. ඒ තමයි චිත්තතිය. මුළු කන්දම පාලනය කරන හැමෝම තමන්ගේ රූකඩේ කරගත්ත ගැහැණිය. ඇත්තටම මේක හරිම ගැඹුරු කතාවක්. මිනිස්සු සත්තුන්ව පාලනය කරන්න හැදුවට සත්තුන්ගේ පක්ෂපාතීත්වය දිනාගන්නේ කවුද?
බලය තියෙන්නේ යාලා අතේ කියලා මේකෙන් පෙන්වනවා. චිත්‍රපටයේ අවසාන දර්ශනය හරිම භයානකයි. චිත්‍රති හරිම සංසුන්ව ඉන්නවා. පියුස් බල්ලු මැද ගල් ගැහිලා ඉන්නවා. ආරක්ෂාව කියන්නේ තවත් විදිහක හිර කර ගැනීමක් නේද කියලා අපිට හිතන්න ඉතුරු කරනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කතාව ගැන? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලත් කැමතිද මේ වගේ සයිකොලොජිකල් ත්‍රිලර් බලන්න? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම කුතුහලයේ පිරුණු කතාවකින් අපි ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.